අපි අද දැනුවත් වෙමු අපි කොහොමද අඳුනගන්නේ අපිට උපදේශන සේවාවක් ලබා ගන්න ඕනි කියලා. පහුගිය කාලය ගත්තහම ඔබ වෙනදා කරපු වැඩ ඉතාමත්ම උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන්නේ නැත්තම්, එහෙමත් නැත්නම් අපි හිතමු ඔබ තියෙන සම්බන්ධතාව ගත්තා. දෙමව්පිය දරු සම්බන්ධතාව වෙන්න පුළුවන්, වෙනත් යාළුවෝ අතර වෙන්න පුළුවන්. ස්වාමි භාර්යාව මේ ඕනෑම සම්බන්ධතාවයකදී මේ ආශ්‍රය කරන අය අතර නිතරම ගැටුම් ඇති වෙනවා. නිතර ප්‍රශ්න ඇති වෙනවා නම් අපි උදව් ඉල්ලන්න ඕනේ. ඒ වගේම තමයි අපි දැනට යම් රාජකාරියක් කරනවා නම් නැත්නම් සේවය කරන කෙනෙක් නැත්නම් ඉගෙන ගන්නවා නම් වෙනද තරම් සතුටින් ඒ දේවල් කරන්න බැරි නම් එකක් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. මෙන්න මේ විදිහට අපේ පහුගිය මාසයක දෙකක හෝ ඊට වැඩි කාලයක් තුළ යම්කිසි ආකාරයක මානසික කඩාවැටීමක් වගේ දෙයක්. එහෙම නැත්නම් මානසික වශයෙන් ඔබ ව්‍යාකූලත්වයට පත් වෙලා ඉන්නවා වගේ දැනෙනවා නම් අපි උපදේශනයක් ලබා ගන්න ඕනේ. මේකින් මම අදහස් කරන්නේ පළවෙනි සැරේම උපදේශකවරයෙක් හම්බෙන්න යන්න ඕනේ කියලා. ඔබට මුලින්ම ඔබේ සමීපකයන්ගෙන් උදව් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ සේවය කරන ස්ථානයේ සුපර්වයිසර් කෙනෙක් වගේ කෙනකින් නැත්නම් ආගමික පූජකවරයෙක් හම්බුනම එහෙමත් නැත්නම් තමයි ඔබ වෘත්තීය උපදේශකවරයෙක් හම්බෙන්න යන්න ඕනේ.